හැමදාම කන විදියට නැතුව වෙනස් විදියකට තක්කාලි සම්බෝලයක් හදාගමුද? මේක ළමයි අපිට ගෑවුන තැන කන්න පුළුවන්. මුලින්ම මං කළේ බීලුණු ගෙඩියක් චුටි කෑලි වලට සාමාන්‍යයෙන් ඉතින් අපි කොහොමද තක්කාලි සම්බෝලයකට කපන විදිහට බීලුණු ටික කපා ගන්නවා. ඊට පස්සේ තෙල් ටිකක් රත් කරලා ඒකට අපි වේලිච්ච මිරිස් තමයි ගන්නෙ. වේලිච්ච මිරිස් ටිකක් අරගෙන අපි ඒක බැද ගන්න ඕනේ. සාමාන්‍යයෙන් පොඩි කරන්න පුළුවන් වෙන ප්‍රමාණයට එනකම් අපි මේක බැද ගන්නවා. ඊට පස්සේ ළමයි අපි මේ මිරිස් බැදපු තෙල් ටිකෙන්ම තක්කාලි ගෙඩි දෙකක් අර ඔයාලා හදන ප්‍රමාණය අනුව එක වෙනස් වෙනවා. මම ගත්ත විදිහ අනුව මම තක්කාලි ගෙඩි දෙකක් තමයි ගත්තේ. තක්කාලි ගෙඩි දෙකත් ළමයි අර පොත්ත පුපුරනකම් වගේ අර තෙල් ටිකෙන්ම හොඳට බැද ගන්න ඕනි. ඊට පස්සේ අපි අර බැදගත්ත මිරිස් ටික හොඳට පොඩි කරගන්න. මේක ළමයි දැවිල්ල හැදෙන නිසා මම මේ වලේ මට ග්ලව්ස් තිබ්බේ නැහැ. ඒ නිසා මම මේ කවරයක් අතට දාගෙන තමයි මම මේ මිරිස් ටික පොඩි කරගත්තේ. ඔයාලත් ළමයි අත දැවිල්ල ගන්නවා නම් ග්ලව්ස් එකක් නැත්තම් මේ වගේ කවරයක් පාවිච්චි කරලා මිරිස් ටික පොඩි කරගන්න. ඊට පස්සේ අපි අර බැදගත්ත තක්කාලි ගෙඩි දෙක පොත්ත අයින් කරගන්න ඕනේ. පොත්ත අයින් කරලා ඒ ටික අපි පොඩි කරගත්ත මිරිස් ටිකටම දා ගන්නවා. ඊට පස්සේ අපි අර කපාගත්ත බීලුණු ටිකත් ඒ ටිකත් මේ ටිකටම එකතු කරලා හොඳට කවලම් කරගන්න ඕනේ. හොඳට මික්ස් කරගන්න ළමයි. ඊට පස්සේ මම මේකට ලුණු කුඩු චුට්ටක් ඊට පස්සේ ගම්බිරිස් කුඩු ටිකක් ඒ විතරක් නෙමෙයි මේක තව රස වෙන්න මං කරේ දෙහි ගෙඩියක් අරගෙන දෙහි ගෙඩියකින් පොඩ්ඩක් මේකට මිරික ගත්තා. ඊට පස්සේ මේ ටික ඔක්කොම හොඳට කවලම් කරන්න ඕනේ. මේක ළමයි පාන් කන්න, බත් කන්න, රොටි කන්න ඕනි දෙයකට පුළුවන්. ඔයාලත් හදලා බලන්නකෝ කොහොමද රස කියලා.